ජේසුස්ට අදත් ලස්සනම වාසනාවන්ත දවසක් යේසුස් වහන්සේගේ නාමයෙන් මේක බලන මේක අහන සෑම කෙනෙකුම යේසුස් වහන්සේගේ ආශිර්වාද යේසුස් වහන්සේ කරුණාව තියන කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වීඩියෝ එකේ සියලුම ගරුත්වයේ ආයුත්තේ යේසුස් වහන්සේටම පමණයි. ආමෙන්. ඉතින් සුදු බයිබලයේ යෙසායා 59 පළවෙනි පදේ ඉඳන් බලන්න යන්න. යෙසායා මෙන්න මෙහෙම මේ වචනේ ලියනවා. මේ වචනේ යෙසායා අපිට කතා කරනවා. බලන්න යේසුස් දෙවියන් වහන්සේ යෙසායාට කියපු දේ යෙසායා මේ පොතේ ලියලා මෙන්න මෙහෙම කියනවා. බලව ගලවන්නට බැරි ලෙස ස්වාමීන් වහන්සේගේ අත කොට වෙලාවත් නැසෙන ලෙස උන්වහන්සේගේ කන් බිහිරි වෙලාවත් නැත. දැන් මෙතන අපි ගලවන්න යේසුස් වහන්සේගේ අත කොට වෙලාවත් නැහැ. අපි කියන දේ අහුම්කම් දෙන්නේ නැතු යන යේසුස් වහන්සේ කන් බිහිරි වෙලාවත් නැහැ කියලා කියනවා. අපි කියනම ඇහෙන්නේ නැතු යන යේසුස් වහන්සේ කන් බිහිරි වෙලාවත් නැහැ කියලා කියනවා. හැබැයි අපි යාඥා කරනවානේ අපේ රෝගේ අපිට විසඳුමක් නැහැ. අපේ ප්‍රශ්න අපිට විසඳුමක් නැහැ. අපේ බයිබලේ තමයි කියවන්නේ දවසම පල්ලියේ ඉන්නව නැත්තම් ඉරිදට නෝර්දාම අපි සභාවට යනවා. පාස්ටර් හැම දේශනාවක් අපි අහනවා. ඒ වුණත් අපිට ඉල්ලන දේවල් යේසුස් වහන්සේගෙන් අපි ඉල්ලන දේවල් අපිට ලැබෙන්නේ නැහැ. අපි ප්‍රශ්න රෝගයේ වේදනාවත් එක්ක අපි ජීවිතය ගත කරා යනවා. අපිට මේ සභාව ඇයි මේ බයිබලේ ගත්තේ නෑ මම ඇයි මේ සභාවට යන්නේ මෙච්චර මම යේසුස් වහන්සේ ඉල්ලලත් මට දීලා නෑනේ මම ඇයි මේ ප්‍රශ්නක මෙච්චර ප්‍රශ්නයකට ඉන්නේ කියන එක අපිට හැඟෙනව නේද? ඒකෙන් මම මේකෙන් පැහැදිලි කරලා දෙන්න ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. බලන්න මෙතන කියනවා නමුත් නුඹලාගේ අපරාධ ලෙස නුඹලා සහ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් කළේය. දැන් මොකන්ද කියන්නේ? දැන් අප අතරේ දෙවියන් වහන්සේ අතරේ වෙන්වීමක් තියෙනවා. හේතුව මොකන්ද? අපේ අපරාධ නිසා. ඒතකොට අපි බොරු කියනවා නම් අපි මොනාරි කාට හරි ඊර්ෂ්‍යා කරනවා නම් අපි සභාවකට ගිහිල්ලා අපි කරලා වැඩක් නැහැ. අපිට ආශිර්වාද වෙන්නේ නැහැ. අපිට යේසුස් වහන්සේ කියන අපේ යේසුස් වහන්සේ අපිට කතා කරන්නේ අපේ වචන වලට අහුම්කම් දෙන්නේ නැහැ. හේතුවයි අපි පල්ලියට යනවා ගියාට අපේ ඊර්ෂ්‍යාව. නැත්තම් අපි කාට හරි බොරු කියනවා. නැත්තම් අපි කාත් එක්ක මොනාරි ප්‍රශ්නයක අපි ඉන්නවා. අපිට ඒ නිසා දෙවියන් වහන්සේ අතරේ අපේ අතරේ ඈත් වීමක් තියෙනවා. එහෙනම් ඈත් වීමක් තුළ අපිට ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. බලන්න තුන්වෙනි පරිච්ඡේදයේදී මෙන්න මෙහෙම කියනවා. හරිද? මක්නිසාද නුඹලාගේ අතේ ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධකමින්ද කිලුටු වී තිබුණේය. නුඹලාගේ තොල් බොරු කීමෙන්ද නුඹලාගේ දිව දුෂ්ටකමේද නික්මුණේ. දැන් මේ කාරණාවල් නිසා දෙවියන් වහන්සේට බෑ අපි තුල ඇවිල්ලා අපි ඉල්ලන දෙයට ඒකට ඇවිල්ලා අපිට ලබා දෙන්න බෑ. නැත්නම් අපේ ඒ රෝගෙට පිහිට උපකාර ලබන්න බෑ. අපේ ප්‍රශ්නෙට ඒකට විසඳුමක් ලබා ගන්න බෑ. හේතුව ඇයි? අපිට ඒක යේසුස් වහන්සේ මඟ පෙන්වන්නේ. අපිට මේ ප්‍රශ්නේ නිදහස් වෙන්නේ කොහෙන්ද කියලා අපිට මඟ පෙන්වීමක් නැහැ. ඒ මඟ පෙන්වීමක් නැත්නම් ඇයි? අපේ තියෙන දුෂ්ටකම නිසා. එහෙනම් අපි මේ දුෂ්ටකම් වලින් අපේ තියෙන අපරාධ වලින් අපි අයින් වෙලා යේසුස් වහන්සේ තුල අපි මේ වචනේ තුල අපි ජීවත් වෙලා මේ වචනේ හරියට තේරුම් අරගෙන මේ වචනේත් එක්ක අපි යනවනම් යේසුස් වහන්සේ අනිවාර්යෙන් අපිට පුදුමාකාර දේවල් දෙනවා. මොකද මගේ ජීවිතේ මේ දේවල් මට ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒ නිසා අපේ තියෙන සියලුම දුර්වලකම් අපි ඉවත් කරගෙන අපේ තියෙන සියලුම දුබලකම් අපි ඉවත් කරන යේසුස් වහන්සේ තුල ස්ථිරව ඉන්නවනම් යේසුස් වහන්සේ අපිට පුදුම දේවල් අපිට කරලා දෙනවා. ඒ නිසා ඔයාලා මේ වචනේ කියවන්න මේක බලන්න යේසුස් වහන්සේ පුදුම දේවල් ඔයාලට පෙන්නයි අමාරු දේවල් යේසුස් වහන්සේ පෙන්නයි. ආමෙන්. ජේසුස්